අනින් වීඩියෝ එකක් තිබ්බා. ආය නයා නම් නයා ඈ. නැද්ද? නයි. නයා කියන්නේ නයි රාජෙත් අනේ කියලා. නයි රජෙක් යකෝ. උදු නායක බං. තලගොයාට දීලා තොට්ටේ නියමටම. දෙනවා. ලබන්කෝ බහන්න. ඔළුව දාන්නකෝ. පොඩි දසුණක් තියෙනවා. සුපිරි දස. අරුවා! වරෙන් මේ ණය ගිලිනවා තලගොයේ. තලගොයේ ණය ගිලිනවා. ණය තලගොයේ ගිලිනවා. එතන මේ බිලට් එක ළඟ. අනිත් අනේ අයින් යෝධ ණය. ඕකයින්නේ. ගාලා කෙලගෙන යයි. බා එළියට දාන්න යන්නේ. බා අපි එළියට දාන්න. ආ එළියට දාන්න. ඔක ගිලලම තමයි දැන් පස්සවල. ලොකු තලගොයකට දීලා තියෙන්නේ බං පාර. ඔසිරෙන්නේ. සුපිරි නයි පතේ ඈ. මචං මූට මේ අපි හිරිහැරයක් වුණොත් අපේ වාත වෙනව අපිට ගහලා යන්න දැන්. අපිට ගිලින්න දෙන්න ඕනේ දැන් කොහොමත් තලය ඉවරයි ඕක රෑන්ඩ් එකේ මැද දුරක් කරන් තියෙන්නේ අවුරුදු ගානක් ඉන්න හොඳට ගොඩ දෙන්න ගත්තා වෙනවා ඒකට තමයි නේ බං ඔන්න ටෝච් අනිවාර්ය කරන්න ඒකනේ රැට එහෙම නෑ ඌ හිටියා ඌ හිටියා මේ ඒවනේ කිසි කරදරයක් නෑ උන් කරදර නෑ නේ ග්‍රාවුන්ඩ් එකම ගහපුවම ගහනවා කරදරයක් දී ගෙවල් වල මිනිස්සුන්ට එහෙම මිනිහා මැරෙනවනේ නෑ ණයෙක් ගහලා මැරිච් එකේ පොරක් සාමාන්‍යයෙන් ඉන්නේ ලංකාවේ කලාතුරකින් කරුමක් කාරේ ණය ගහනවා බහුකාරේ මේ කාලව නෑ ඩිරෙක්ෂන් එක ණය ගහන්නේ නෑ කොහොමද සාමාන්‍ය කලාතුරකින් ගහන්නේ ණයෙක් පෑගිලා ඌට බේරෙන්නව බැරි මොකක් කරේ එහෙම වේදනාවක් දැරිලා අර මේ කරුමය සෙට් වුත් තමයි ගහන්නේ ඕකගේ පෙනේ කුප්ප ගනින්න දාලා චූටි වෙන්න මේ වගේ ගලකින් හරියට පෙනේ මැද්දට ගහුවොත් නෑ ඒ උගේ උඩරම වේට් එකනේ අරගෙන ඉන්නේ පෙනේ කුප්ප වගේ උඩරිම ඩම්ප් එක අරගෙන ඉන්නේ හරියට මෙතන ටොක් ගාලා වැදුනොත් නරනවා නෑ ඇත්ත වෙන්න පුළුවන් කළු පාට නේ සුදු පාට හුරුයිනේ. නිකන් කොහොම පෙනේ කුප්ප ගනිදී ආතල් එකට ගහලා ගෑම් ඔළුව චූටි වෙන්න වගේ ගල පස්සෙන් පස්සට යන හැටි. උඩරම වේට් එකනේ පෙනේ කුප්ප වගේ අපි නිකන් අර මෙහෙම හුස්ම අරගෙන අන්න අන්නේ දීන් එකේ ඉන්නේ සීන් එකේ